ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188ක් අරගෙන ලංකාවෙන්ම නවවැනියා වුණු ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශෂිත් කවිඳු රිය අනතුරකින් බරපතල තුවාල ලැබපු කතාව අපි ඔබට කිව්වේ පහුගිය පෙබරවාරි මාසයේ. එදා සිදුවුණු ඒ අනතුර නිසා කෝමා තත්ත්වයෙන් හිටපු ශෂිත්ව අන්තිමට ඇතුළත් කෙරුණේ කොළඹ පෞද්ගලික රෝහලකට. මහා ධනස් කන්දයකට උරුමකම් නොකියපු ශෂිත්ගේ අම්මයි තාත්තයි පුතාව හොඳ කරගන්න ඕන වෙන මුදල් හොයාගන්න බැරුව එදා ගොඩක් අසරණ වුණා. නැගිටලා මේ විදියට තනියම ඇවිදගෙන එන්න පුළුවන් තරම් වාසනාවන්ත වෙලා. පුංචි ශෂිත් කවිඳුගේ අසනීපය දැන් ගොඩාක් සුවතට හැරිලා. ඒ නිසාම ශෂිත් අද ඉන්න තත්ත්වය දැකලා ඔහුට බෙහෙත් කරපු වෛද්‍යවරුන්ට වගේම උදව් කරපු හැමෝටම තියෙන්නේ කියා ගන්න බැරි සතුටක්. ඒ ගැන කියන්න මේ පුංචි පුතාට ප්‍රතිකාර කරපු රෝහලේ අද විශේෂ මාධ්‍ය හමුවකුත් කැඳවලා තිබුණා. පළවෙනි දවසේ මේ දරුවා ඉස්පිරිතාලට ඇවිල්ලා අපි ඔපරේෂන් එකක් කරන්න කියලා තීරණය කරපු දවසේ ඇත්තටම සෑහෙන ආందోලනාත්මක දවසක්. මොකද හේතුව දැන් මේකට වියදමක් යනවා. ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. අනිවාර්යෙන් අපි කැමති දරුවෙක්ට උදව් කරන්න, විශේෂයෙන්ම දක්ෂ දරුවෙක්ට උදව් කරන්න. මම කිව්වා හරි අපි අතුල් කරලා ඔක්කොම දේවල් කරන්න. මමයි මගේ කණ්ඩායමයි සත පහක්වත් යන්නේ නැහැ. දරුවා වෙනුවෙන් එකම දේ තියෙන්නේ මේක පෞද්ගලික රෝහල මේකට වියදමක් දරන්න තියෙනවා. ඒ සල්ලිය තියෙන්න ඕනේ කියන්නේ. ඒ ස්වර්ණ වාහිනිය ඇත්තටම වෙනම ආටිකල් එකක් දැම්ම මේකේ සෑහෙන ලොකු ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණා. දැන් දරුවෝ හොඳට කතා කරනවා, කියන දේවල් තේරෙනවා. තව ටික කාලයක් යනකොට අනිවාර්යයෙන් ඉස්කෝලේට යන්න පුළුවන් වෙයි. සාමාන්‍ය දරුවෙක් බවට පත් වෙයි. අද කොළඹ ආපු ශෂිත් ගෙදර යන්න කලින් එයාට උදව් කරපු ලයිව් එට් 8 ප්‍රෝත්‍යංශයේ බලලා යන්න අමතක කළේ නැහැ. දැන් මට හොඳයි. හැමෝටම ස්තුතියි.